දිවයින පුරා පිහිටි අම්බලම් වලට ගොඩවදින අවුල් හැරේ චැනලය අද ගොඩවන්නේ තෙල්දෙණිය අම්බලම වෙතයි. මහනුවර සිට මයංගන දෙසට දිවෙන මාර්ගයේ තෙල්දෙණිය ශ්‍රී ලංගම ඩිපෝ අසල සිට මීටර් 500ක් දුරින් දකුණු පසට වන්නට පෞද්ගලික ඉඩමක මේ පිහිටා තිබෙනවා. මේට නුදුරින් තිබූ වටපාන අම්බලම විනාශ කරද්දී මෙම අම්බලම රැක ගැනීම පිළිබඳව එම පෞද්ගලික ඉඩම පිහිටි ඉඩම් හිමිකරුවන්ට අපේ ගෞරවය හිමි කළ යුතුයි. මෙම අම්බලම 2013 අගෝස්තු 16 හා 2022 සැප්තැම්බර් 30 පුරාවිද්‍යා ස්ථාන වශයෙන් ගැසට් කර තිබෙනවා. මෙම අම්බලමට අමතරව තෙල්දෙණිය තිබූ ප්‍රධාන අම්බලම වික්ටෝරියා ජලාශයට යට වුණු බව පැවසෙනවා. මේ එහි ඉපැරණි ඡායාරූපයක්. පොළවෙන් උඩටගත් අඩි 1.5ක පමණ පාදමක් මත විශාල ගල් සතරක් තබා ඒ මත විශාල දෙව බාල්ක සතරක් වද්දා සතරස් ලෙස වූ පාදමක් මත මෙම අම්බලම ඉදිකර තිබෙනවා. මෙහි ඇති දෙව කඳන් වලින් පෞරාණික බව පෙනෙන්නට තිබෙනවා. ඉහළට නැං වූ ප්‍රධාන දෙව කණු හතරක් මගින් මෙහි වාලය දරා සිටිනු ලබනවා. පාදම සඳහා යොදාගත් දෙව කඳන් වාඩි වීම සඳහා සකසා ඇති බව දක්නට පුළුවන්. කුළුණු වල සරලව කරන ලද හැඩතල දක්නට ලැබෙනවා. ඒ අතර කැටයම් සඳහා උත්සාහයක් දරා තිබෙනවා. වහලේ සඳහා කණු වලට සම්බන්ධ බාල්ක සතරක් සහ මැදයේ කුරුපා නැංවීම පිණිස තවත් එක් බාල්කයක් යොදාගෙන තිබෙනවා. මෙහි කුරුපා දෙක ඉතා අලංකාර බව අපට හඳුනා ගන්නට පිළිවන් වනවා. කැටයම් රහිත වුවත් ලී වැද්දීම ඉතා අනර්ග ලෙස සිදු කර තිබෙනවා. වහලේ සඳහා පැරණි මහනුවර යුගයට අයත් පැතලි මැටි උළු යොදාගෙන තිබෙන අතර එහිද රටාවන් මවා තිබෙනවා. එය මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේහි දක්නට ලැබෙන විචිත්‍රවක් අංගයක්. ඉතින් මෙම අම්බලම සුරක්ෂිත කරනු වත් රජයටත් වඩා එම ස්ථානයේ අසල ඇති නිවසයන්ට මාගේ උත්තමාචාරය පුද කරනු ලබන කුඩු මැටි බිම් මඟලකට අතීතය විනාශ කරන මිනිසුන් අතර මෙම අම්බලම රැක ගැනීමට සහාය දීම ඔබට ගෞරවයක් කියමින් අද තෙල්දෙණිය අම්බලමෙන් සමුගන්නවා. නැවතත් අම්බලමකදී අපි හමු වෙමු.